තවත් වෙනස් ක්‍රමයකට රසට හදාගන්න දැල්ල රෙසිපි එකක් තමයි අදත් අරන් ආවේ. මීට කලින් මම දැල්ල එකක් හදන විදිහ ඔයාලත් එක්ක බෙදාගෙන තියෙනවා. බලපු නැති අයට ඒකත් බලන්න පුළුවන්, මම පහලින් දාන්නම්. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින් මම කරන්නේ මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට තෙල් එකතු කර ගන්නවා. ඉතින් සුදු පොල් තෙල් වලින් මේ සැහැඳි 4ක් විතර එකතු කරගත්තා. ඉතින් ඒ ප්‍රමාණයෙන් තමයි මම සම්පූර්ණ දැල්ල එක හදාගන්න යන්නේ. තෙල් ටික හොඳටම රත් වුණාට පස්සේ අබ වලින් තේ හැඳි කාලක් විතර එකතු කරලා අබ ටික හොඳට පිපිරෙන්න දෙනවා. අබ ටික පිපිරුණාට පස්සේ මම සූදුරු ඇටවලුත් තේ හැඳි කාලක් විතර එකතු කරලා ඒ ටිකත් පිපිරෙන්න දෙනවා. ඊට පස්සේ මේ විදිහට ලොකු බේලුණු ගෙඩි දෙකක් හීනියට කපාගෙන මම තෙල් එකට එකතු කර ගන්නවා. ඉතින් මේක දැල්ලු ටෙම්පරාදුවට වගේ හදන නිසා අපිට මේ බීලුණු වැඩිපුර එකතු කර ගන්න තරමට ගොඩක් හොඳයි. ඊට පස්සේ කරපිංචා අම්මිරිස් කරල් දෙකක් කපලා එකතු කර ගත්තා. ඊළඟට මම එකතු කරගන්නේ තලාගත් ඉඟුරු සුදු ලුණු වලින් තේ හැඳි එකක වගේ ප්‍රමාණයක්. දැන් ඒකත් හොඳට මේකත් එක්ක කලවම් කරගන්න. ඉතින් ටෙම්පරාදුවක් කියවට චුට්ටක් හොදි ගතිය තියෙන මම මේක හදන්නේ. ඔන්න දැන් ලුණු ටික සුදු ලුණු ටික හොඳට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී රස අනුව ලුණු එකතු කරගන්නවා මම. ඒත් එක්කම කහ කුඩු වලින් ස්වල්පයක්. ඔයාලට සැර කන්න පුළුවන් ප්‍රමාණය අනුව කෑලි මිරිස් එකතු කරගන්න. මම මේ සැහැඳි එකක් විතර එකතු කරගත්තා. ඒත් එක්කම ගම්මිරිස් කුඩු වලින් ස්වල්පයකුත් එකතු කරගන්න. ඉතින් අද මම දැල්ලෝ ග්‍රෑම් 500කින් තමයි මේක හදාගන්නේ. දැන් ඒ ටිකත් එකතු කරලා හොඳට ආපහු ටෙම්පරාදු කරගන්න. ඊළඟට මම හොඳට ඉදුණු සාමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩියක් කපලා එකතු කරගත්තා. ඊළඟට මම මෙතෙන්දී අමු 3-5 වලින් තේ හැඳි එකක් විතර එකතු කර ගන්නවා. ඔන්න මේ තියෙන්නේ මම සෝදලා පිරිසිදු කරගත්ත දැල්ලෝ ටික. ඉතින් මේ වගේ සාමාන්‍ය ප්‍රමාණයට කපාගෙන තියෙනවා. ඉතින් ඒ ටික එකතු කරගන්න දැන් මේ ටෙම්පරාදු එකට එකතු කරලා ආපහු හොඳින් කලවම් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ කලවම් කරලා මේ විදියට වහලා මම විනාඩි 10ක් විතර උයා ගත්තා. ඉතින් ඔයාලට මේ පේන්නේ විනාඩි 10කට පස්සේ. ඉතින් ඔයාලා දකින්න ඇතිනේ මම වතුර පොඩ්ඩක්වත් එකතු කරේ නැහැ. මේ දැල්ලෝ එකෙන්ම එළියට ආව වතුර ටික තමයි මේ තියෙන්නේ. සහ අපි තක්කාලි එකතු කරා ඒකෙනුත් වතුර එකතු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දැල්ලෝ එක හදාගත්තට පස්සේ තියෙන්නේ. ඉතින් ඔයාලට තව හොදි හින්දෙන්න ඕන නම් තව ටිකක් වෙලා ලිප උඩ තියලා කෑම කන වෙලාවට ගන්න පුළුවන්. ඉතින් හරිම රසයි මේ විදිහටත් හදලා. ඉතින් හැමදාම එකම විදිහට හදන්න නැතුව වෙනස් විදිහට හදලා බලන්න. ඉතින් එහෙනම් ඔයාලත් හදලා ඔයාලගේ අදහස් වාත් එක්ක බෙදා ගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.